ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාවය ගැන දැනගත යුතුම යාවත්කාලීන කරුණු 10ක්. අපි යමු කරුණු වලට. පරිගණක සාක්ෂරතාවය යනු කුමක්ද? පරිගණක සාක්ෂරතාවය යනු කුමක්ද? ඒ තමයි වයස අවුරුදු 5ත් 69ත් අතර පුද්ගලයෙකුට තනිවම ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් භාවිතා කිරීමට ඇති හැකියාව. වයස අවුරුදු 5ත් 69ත් අතර පුද්ගලයෙකුට තනිවම ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් භාවිතා කිරීමට ඇති හැකියාවට අපි කියනවා පරිගණක සාක්ෂරතාවය කියලා. නැත්නම් කම්පියුටර් ලිටරසි. ඊළඟ ප්‍රශ්නේ ඩිජිටල් සාක්ෂරතාවය යනු කුමක්ද? ඩිජිටල් සාක්ෂරතාවය යනු කුමක්ද? ඒ තමයි පරිගණකයට අමතරව ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් එකක් භාවිතා කිරීමට පුද්ගලයෙකුට ඇති හැකියාව. පරිගණකයකට අමතරව ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ ටැබ්ලට් එකක් භාවිතා කිරීමට පුද්ගලයෙකුට ඇති හැකියාවට අපි කියනවා ඩිජිටල් සාක්ෂරතාවය කියලා. ඊළඟ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වර්තමාන සමස්ත පරිගණක සාක්ෂරතාවය කොපමණද? ශ්‍රී ලංකාවේ වර්තමාන සමස්ත පරිගණක සාක්ෂරතාවය කොපමණද? ඒක 35.9ක්. ශ්‍රී ලංකාවේ දැනට කියන්නේ 2024 දත්ත අනුව පරිගණක සාක්ෂරතාවය 35.9යි. ශ්‍රී ලංකාවේ වර්තමාන සමස්ත ඩිජිටල් සාක්ෂරතාවය කොපමණද? ශ්‍රී ලංකාවේ වර්තමාන සමස්ත ඩිජිටල් සාක්ෂරතාවය කොපමණද? ඒක 64.3යි. 64.3යි. ඩිජිටල් සාක්ෂරතාවය ඉහළම සහ අඩුම පළාත් මොනවාද? ඩිජිටල් සාක්ෂරතාවය ඉහළම සහ අඩුම පළාත් මොනවාද? ඉහළම පළාත් තමයි බස්නාහිර පළාත 75.8යි. අඩුම පළාත උතුරු මැද පළාත 54.5යි. ඩිජිටල් සාක්ෂරතාවයේ අඩුම පළාත උතුරු මැද පළාත 54.5යි. ඉහළම පළාත බස්නාහිර පළාත 75.8යි. පරිගණක සාක්ෂරතාවයේ ඉහළම සහ අඩුම පළාත් මොනවාද? මේ පරිගණ සාක්ෂරතාවයේ ඉහළම සහ අඩුම පළාත්. ඉහළම පළාත තමයි බස්නාහිර පළාත 46යි. මේ පරිගණක සාක්ෂරතාවය. පරිගණක සාක්ෂරතාවයේ අඩුම පළාත උතුරු මැද පළාත 24.2යි. අඩුම පළාත උතුරු මැද පළාත 24.2යි. ඉහළම පළාත බස්නාහිර පළාත 46යි. ඩිජිටල් සාක්ෂරතාවයේ වැඩිම වයස් කාණ්ඩය කුමක්ද? ඩිජිටල් සාක්ෂරතාවයේ වැඩිම වයස් කාණ්ඩය තමයි වයස අවුරුදු 15ත් 24ත් අතර. වයස අවුරුදු 15ත් 24ත් අතර. ඩිජිටල් සාක්ෂරතාවය 92 ඉක්මවනවා. 92 ඉක්මවනවා වයස අවුරුදු 15ත් 24ත් අතර කාණ්ඩය තමයි වැඩිම ඩිජිටල් සාක්ෂරතාවයක් ඇති වයස් කාණ්ඩය. ඊගා ප්‍රශ්නේ නාගරික සහ වතු ශාස්ත්‍රය අතර ඩිජිටල් සාක්ෂරතාවයේ වෙනස කෙසේද? නාගරික සහ වතු ශාස්ත්‍රයේ ඩිජිටල් සාක්ෂරතාවය ගත්තහම නාගරිකව 76.5යි ඩිජිටල් සාක්ෂරතාවය, වතු ආශ්‍රිත ප්‍රදේශවල 36.1යි ඩිජිටල් සාක්ෂරතාවය. ඊගාවට අපොස උසස් පෙළ හෝ ඊට වැඩි අධ්‍යාපනයක් ලැබුවන් අතර පරිගණක සාක්ෂරතාවය කීයද? උසස් පෙළ හෝ ඊට වැඩි අධ්‍යාපනයක් ලැබුවන් අතර පරිගණක සාක්ෂරතාවය 76.2ක් පමණ වෙනවා. 76.2යි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ පරිගණක සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට රජය ගත් ප්‍රධාන ක්‍රියාමාර්ග මොනවාද? ශ්‍රී ලංකාවේ ඩිජිටල් සහ පරිගණක සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට රජය ගත්ත ප්‍රධාන ක්‍රියාමාර්ග මොනවාද? එකක් තමයි ICT අධ්‍යාපන වැඩසටහන් පාසල් වලට හඳුන්වා දීම, ICT අධ්‍යාපන වැඩසටහන් පාසල් වලට හඳුන්වා දීම, e-learning platform සහ digital libraries සංවර්ධනය කිරීම, e-learning platform සහ digital libraries සංවර්ධනය කිරීම. තුන්වෙනි කාරණාව නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ICT පහසුකම් ව්‍යාප්ත කිරීම. නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ICT පහසුකම් ව්‍යාප්ත කිරීම.